අද නවම නිදාට තමයි නවතින්න වෙන්නේ. Hi, welcome back to my YouTube channel. අන්න ඉතින් අද පොඩි චැලෙන්ජ් එකක් අරගෙන ආවේ මේ දවස්වල වයිරල් තියෙන චැලෙන්ජ් එකක්. ඉතින් ඔයාලා දැන්ටම දන්න මොනවද මේක බිත්තර වැඩක් කියලා. ඉතින් අපි සාමාන්‍ය කන විදිහට නැතුව ටිකක් වෙනස් විදිහේ දේවල් එක්ක බිත්තර try කරන්න යන්නේ. ඉස්පිරිතාලේ නවතින්න වෙයිද වමන දාලා නවතින්න වෙයිද මොනවා වෙයිද දන්නේ නැහැ මේ කන જાති කාලා. එහෙනම් ඉතින් අපි ඉක්මනටම අපේ චැලෙන්ජ් එකට යමු. මාත් ඉතින් පුංචි જાති ටිකක් එක්ක ඔන්න බිත්තර රෙඩි කරගෙන ඉන්නේ. මුලින්ම මොනවානොත් ටිකක් හොඳයි කියලා හිතන જાති වලින් try කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම try කරන්න හදන්නේ අපේ සාමාන්‍ය සීනි ලුණු සම්බල් එකක් එක්ක තමයි තම්බපු බිත්තර මේ try කරන්න යන්නේ. කාලා බලමු. එකන් ඇතරම් බව දන්න හොඳ කම්බිනේෂන් එක. ඉතින් දෙවනයට මන් ට්‍රයි කරන්න යන්නේ මේ තියෙන්නේ ගාලික් සෝස් එක ටොමෑටොත් එක්ක. ඉතින් අපි මේකත් එක ට්‍රයි කරලා බලමු බිත්තරවල රහ කොයි වගේද කියලා. කියන්න තරන්න ඉතින් වරදන්නෑ කියන තරම් හොඳකුත් නෑ කරම්. ඊට පස්සේ ක්‍රීම් කැකර් බිස්කට් එක්ක බිත්තර. ඉතින් මං ගත්තේ ක්‍රීම් කැකර් එකක්. කා බං මොනවා වෙයිද දන්නේ. මම කටේ දාගන්න බෑනේ. බඩින් එක දෙකට කඩමු guys. ඇත්තටම අරමලු. අරන් හොඳ. ඒක මරු. ඒක හොඳයි. ඊට පස්සේ මං හිතන් ඉන්නේ කිතුල් පැණිත් එක්ක බිත්තර try කරලා බලන්න. ඔන්න ඉතින් පැණි තියෙනවා දාලා guys. මෙන්න මෙහෙම අපි කාලා බලමු. මේක නම් කණේ යන්දා. පොඩි සුදු මදේ නම් පොඩි කිකත් මේ පොඩි රහක් තියෙනවා. කොහොමද නම් සෙට් නෑ. ඊට පස්සේ අගේම ස්වීට් අයිටම් එකක් චොක්ලට් එක බිත්තර try කරන්න යන්න. මේ බිත්තරයට කරන දේවල් අපි
මේකේ චොක්ලට් එකක් වැඩිපුර තිබ්බොත් නම් පොඩි ගතියක් තියෙනවා. හැබැයි චොක්ලට් අඩු වුණොත් නම් මං හිතන්නේ සෙට් වෙන්නේ නැහැ. මං ටිකක් චොක්ලට් වැඩිපුර දාගත්ත හින්දා ඒක ඕකේ වුණා. අවුලක් නැහැ. ෂේ. අන්තිම එක. ඒක නම් අතිශය භයානක දෙයක්. මට අගුණ දෙයක්. මට දෙහි ඇඹුල් වැඩිය හොඳ නැහැ. ගෑස්ට්‍රයිටිස් තියෙන හින්දා. ඊට ඉතින් මං try කරන්න ගත්තේ ලුණු දෙහි. ලුණුයි දෙහි එකට ලුණු දෙහි නෑ කියතර වෙන ඉතින් මේකට දැන් මේ ලුණු දාලා තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකට දෙහි දාලා try කරමු. ඉතින් guys. ඕකේ ලුණු දෙහි බිත්තර කන්න ඕනනේ. ඒක නම් හදරාව. ඒක තමයි මං කාපු චාටර්ම කම්බිනේෂන් එක. अब मैं टिक रेट කරොත් හොඳටම තිබ්බ ඉතින් අර බැදුම් එක තිබ්බ එක. ඒකට 10න් 10යි. බිස්කට් එක විතරක් තවලක් නෑ. 10න් 9ක් විතර දෙන්න පුළුවන්. සෝස් එකට 8ක් විතර දෙනවා. චොක්ලට් එකටයි මේකටයි දෙකටම 10න් 4ක් විතර. ඊට පස්සේ මොනවද තිබ්බේ ලුණු දෙහි. ලුණු දෙහියකට නම් 10න් 0.5ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඒ තරමට මේක අප්සෙට් ගයිස්. ඉතින් මං try කරේ ගෙදර ඉතින් මට අතට අහුවෙන්න තිබ්බ ජාතිත් එක්ක. ඔයාලත් මේක try කරලා බැලුවොත් හරි සහ වෙන ඔයාලා දන්න බිත්තර තම්බෝ බිත්තර වලට ගැලපෙන හොඳ කම්බිනේෂන් ඔයාලා දන්නවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් ආයෙම අපි හම්බ වෙමු. එතකල් ඔයාලා හැමෝටම සුබ දවසක්. Subscribe.